තරයේ පළමු මාස 6ට අදාළ එනම් ජනවාරි සිට ජුනි දක්වා රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ඊට අනුව 2026 වසරේ පළමු මාස 6 තුළ රුපියල් බිලියන 9.5ක නාමික අයවැය අතිරික්තයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව සිය මූල්‍ය තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. මෙය 2025 වසරේ එම කාල සීමාව තුළ වාර්තා වූ රුපියල් බිලියන 405.6ක අයවැය හිඟය හා සසඳන විට ලබාගත් සුවිශේෂී තත්ත්වයක්. වසරේ මුල් භාගය තුලදී රාජ්‍යයේ ආදායම 27%කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් මීට හේතු වී තිබෙනවා. 2026 ජුනි මාස වන විට රාජ්‍යයේ මුළු ආදායම රුපියල් බිලියන 2956ක් දක්වා වර්ධනය වී ඇති අතර රාජ්‍යයේ වියදම රුපියල් බිලියන 2946.5ක් ලෙස සඳහන්. ඒ අනුව අදාළ කාල සීමාවේදී රුපියල් බිලියන 9.5ක අයවැය අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එමෙන්ම ප්‍රධාන බදු වර්ග සියල්ලෙන්ම පහේ ඉහළ ආදායම් වාර්තා වී ඇති බවයි වාර්තාවේ සඳහන් වන්නේ. බදු ආදායම 26%කින් සහ බදු නොවන ආදායම 44%කින්ද මෙම කාල පරිච්ඡේදය තුලදී වර්ධනය වී තිබෙනවා. මේ සඳහා ප්‍රධාන ආදායම් උපයන ආයතන සිය වාර්ෂික ඉලක්ක කරා සාර්ථකව ගමන් කරමින් සිටින බව වාර්තාවේ දැක්වෙනවා. ශ්‍රී ලංකා රේගුව සිය වාර්ෂික ඇස්තමේන්තුවෙන් 59%ක් සපුරාගෙන ඇති අතර ඒ අනුව රුපියල් බිලියන 1290ක රේගු බදු ආදායමක් වසරේ පළමු භාගයේදී අත්පත් කරගෙන තිබෙනවා. ඒ සඳහා විශාල වශයෙන් දායක වී ඇත්තේ මෝටර රථ ආනයන බදු ආදායමයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවද සිය වාර්ෂික ඉලක්කයෙන් 52%ක් එනම් රුපියල් බිලියන 1248ක් මේ වන විට සපුරාගෙන තිබෙන්නේ එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ආදායම කැපී පෙනෙන ලෙස උත්පාදනය කරගනිමු. සුරාබදු දෙපාර්තමේන්තුවත් සිය වාර්ෂික ඇස්තමේන්තුවෙන් 57%ක් සපුරා ගැනීමට සමත් වී ඇති අතර එම අගය රුපියල් බිලියන 138ක් බව වාර්තාවේ දැක්වෙනවා. ආදායම් ඉහළ යාම හා සමගාමීව රාජ්‍යය සිය වියදම් යම්තාක් දුරකට පාලනය කිරීමටද පියවරගෙන ඇති ස්වභාවයක් මෙහිදී දක්නට ලැබෙනවා. මුළු වියදම 7.9කින් පමණක් රුපියල් බිලියන 2946.5ක් දක්වා වැඩි වී තිබෙනවා. පුනරාවර්තන වියදම් 7කින් පමණක් ඉහළ ගොස් ඇති අතර රාජ්‍යයේ මුළු පොලී ගෙවීම් 2කින් රුපියල් බිලියන 1234.6ක් දක්වා පහත වැටි ඇති බව සඳහන්. මේ අතර 2026 වසරේ පළමු කාර්තුව තුලදී ශ්‍රී ලංකා ආර්ථිකය 5.1කින් වර්ධනය වී ඇති බවත් එය පසුගිය 2025 වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ 4.7ක ආර්ථික වර්ධනය අභිබවා යාමක් බවත් මෙම වාර්තාවේ දැක්වෙනවා. මේ අතර මැද පෙරදිග යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ වෙළඳාම ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ලබා දීමට නියමිතයි.